අහන අතුරු තහන නියෝගයක් ගත්තද කියලා. රිෂන් එක දාලා තියෙන නිසා අපේ උසාවිය දාලා තියෙනවා. ඒකෙන් මේගොල්ලට තේරුණා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔව්. ඒ වෙනකන් ඇතුළේ ඉන්න වේ තානවා. ඒක තහන නියෝගයක් පෙන්නන්න ඉතින් මට. බලන්න. ඉතින් නඩු යනකොට ඉතින් කොහොමද ඒකනේ තීන්දුවක් නඩු යනකොට මේවා කරන්න නඩු යනකොට නවත්තන්න බෑ. නෑ එයා කියනවා එහෙම මේගොල්ලට එක නඩුවක් දාලා ඔක මෙල්ලට දාන්න තිබුණා. අයි මාස 3-4ක් ගියේ. එක නඩු දෙවෙනි තුන්වෙනි හතරවෙනි තමයි ඒගොල්ලෝ දාලා දෙන්නේ. ඒ වගේ හයිකෝට් එක ඔව් හයිකෝට් එක එහෙමයි. දැන් 1යි 2යි ඉවර වෙලා තුන්වෙනි එක දාලා තියෙනවා විවාදයි මේ තීන්දුවයි කියලා. එතකොට දෙවෙනිදා සමහරට මේ පැත්තට දෙයි නැත්නම් වරයට දෙයි. තීන්දුව දීලා ඒ එනකන් ඒ ඊට ඉස්සර එන්න බෑ කියලා ඉතින් ලෝයර් කියනවා. ඉතින් අපි දන්නේ ලෝයර් ගැන කියනවා. ඒ ලොකු ලෝයර්ලා පොඩි අපි දන්නේ මොනවද කියලා. ඒක ඉතින් අපි පොඩ අහනවා මොනවද මේ විස්තරය කියලා. ඒ කියන්නේ ඊයේ නියෝගයක් තියෙනවනේ මහත්තයා. ලිඛිතව නියෝගයක් තියෙනවා. மூணாம் தவணை 6ஆம் மாசம் 2ஆம் தேதி விவாதம் அது வந்து அப்பீல் பண்ணிக்கிறது. என்சிஆர் வெளியே போட்டாங்களுக்கு அப்பீல் கோர்ட்ல போட்டுருக்கு. இது பிளான்டி வெளியே போட்டது பிளான். இப்போ இவங்க ஆஜராகனாலே உங்களுக்கு அவசரமா நடத்தேன். මොකද වෙන්නේ සස්පෙන්ඩ් යා කියන්නේ එහෙම නෙවෙයි. දුන්නාට පස්සේ කියලා නෑ. මේ ඉවර වෙනකම් මේ 28 දෙනක ඇතුළට යන්න බෑ කියලා. නෑ එහෙනම් ඕඩ් එකක් ගන්න එපායි. කතා කරන්න මේ දවස් ඔයා ලෝයර් කතා කරන්න තිබුණේ බෑ කියනවනේ. මම කියවනේ කවිතේ කියලා. නෑ අහන්න ඕනේ. ඒක තමයි අපිත් දන්නේ අපිට වඩා සර් දන්නවා. ඒකට සර් අහන්න පුළුවන්. සර් මෙහෙම එකක් තියෙනවා මොකද කියලා අහුවොත් එයා විස්තර තේරුම් ගන්න. මෙන්න මේ දවස්වල වෙනකයි යන්න එපා කියලා තහනම් නියෝගයක් ගන්නවා. ඒක තමයි යන්න බෑ. එහෙමනේ. එයා කියනවා මම ඒක ඇහුවා. එයා කියනවා තහනනේ කිය මොනවද? දැන් අපීල් කරලා තියෙනවා. එක නඩුවක් ගිහලා තියෙනවා. දෙවෙනි එක ડેට් කියලා තියෙනවා. දෙවෙනි 6 වෙනි මාසේ දෙවෙනි. ඒක තමයි තීන්දුව කියන්නේ. ඒ තීන්දුව ආන සමහර වෙලාවට අපිට කතා කරන්න බැහැ. අපිට කතා කරන්න ඒක අපි සම්මතව තියෙනවා. ඉහළ උසාවියෙන් තහනම් නියෝගයක් මේකට විරුද්ධ දුන්නා නම් ඒ තීන්දුව දීපු දවසම අපිට ෆැක්ස් කරනවා. හරි දෙන්න ඉස්සර ඉතින් නඩු යනවා. නඩු යනවා කියලා ඒක අදාළ දෙවෙනි ගන්න නඩු තියෙන්නේ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරලා තිබ්බනේ. නඩු යනවා කියලා ගන්නවා. ඔව්. லோயர் கතා කරලා තිබ්බනේ. எங்களுக்கு போராடுற லோயர்னு சொல்றாரு. මේකට දැන් අපමණ මට ගත්තනේ අදාළම නෑ. මට අදාළයි